සුබ උදෑසනක්. අද ලස්සන දවසක ආරම්භයක්. ඒ වුණාට මට නම් අද සුව පහසු බවක් දැනෙන්නේ නැහැ. ඊයේ හවස ඉඳන් මගේ ඇඟ උගුර හොඳටම රිදෙනවා. ඉතින් අද උදෑසන අවදි වෙනකොටම මට නැගිටින්න බැරි තරමටම ඇඟට අමාරුවක් දැනුණා. ඉතින් අද පවුලේ හැමෝම ගෙදර ඉන්න දවසක් නිසා මම අද උදේම වෙළඳ විදිහටම අවදි වුණා. ඉතින් සමහර විට පහුගිය දවස්වල වැස්සත් එක්ක මම වැස්ස ටිකක් තෙමුණා. ඒ නිසා මට උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෛරස් රෝගයක් වෙන්නත් පුළුවන්. කෝකටත් කියලා අද හවස අපේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන්න අපි යනවා. ඉතින් උදේ 6ට විතර තමයි අද මං අවදි වුණේ. අවදි වෙලා මුලින්ම මම උණු වතුරෙන් මගේ ඇඟපත පිරිසිදු කරගෙන මම පිරිසිදු වුණා. ඇඟේ විස බීජ තත්ත්වයක් තිබුණොත් නිසා මම ඇඳේ තිබුණු බෙඩ්ෂීට්, රෙදි සේරම උදේවරුෙම හේදුවා. මොකද නැත්තම් ගෙදර විස බීජ පැතිරෙන්න පුළුවන්නේ. ඉතින් වෛරස් රෝගයක් වගේ දෙයක් තියෙනවා නම් අපි ඒ දේවලුත් කල්පනාකාරීව තමයි ගෙදර අනිත් අයටත් බෝ නොවන විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට උදේවරුේ වැඩත් කරන ගමන් වත්තේ වැඩත් කරන ගමන් මගේ හිතේ ශක්තියෙන් මම අද දවස ලස්සන කරන්නයි හදන්නේ. එතකොට මගේ දවස අවසානයේදී මට සතුට වෙන්න පුළුවන්. එන්නකො මාත් එක්ක මගේ ගෙදර පිටුපස තියෙන මේ වත්ත පල්ලෙහාට පොඩ්ඩක් අපි ඇවිදගෙන යමු. අසනීප තත්ත්වයක් එක්ක මගේ හිතටත් මගේ ශරීරයටත් සුව පහසුභාවයක් දැනෙන්න දෙන්න ඕන නිසා මම හිතුවා ඔයාලත් එක්ක මේ වත්තේ ටිකක් ඇවිදින්න. මේ තියෙන මම මාස 1කමාරකට විතර කලින් හදපු සුදු මල් කුමාරිකාව ටික. දැන් ඒ ටික හොඳට හැදිලා. ඉතින් මේ වත්ත මීට කලින් අපි මේ වැවිලා තියෙන වල් පැලෑටි ඉවත් කරලා ලස්සනට පිරිසිදුව තියාගත්තා වුණාට වැහි කාලයත් එක්කම මේ වත්තේ ආයෙත් වල් පැලෑටි බිහි වුණා. ඉතින් දැන් ඒවා අද ඔක්කොම ඉවත් කරන්න කාලය මදි නිසා ඔන්න ඉතින් අද උදෑසනින් මගේ මහත්තයා මල් කුමාරිකාවන්ගේ අතු කිහිපයක්ම කපපු නිසා අන්නේ අත ටික අරගෙන මේ වත්ත පල්ලෙහා තියෙන කොටසෙත් මේ විදිහට ඒ ටික නැවත පැල කරනවා. එතකොට මේ වගේ සුදු මල් කුමාරිකාව යායක් මේ වත්ත පල්ලෙහෙන් දකින්න පුළුවන්. ඉතින් හිමින් වැඩ කටයුතු කරන අතරේ මිදුරුවර ටිකත් කරනවා. ඉතින් මං ආවා උදේ කෑම එක හදන්න. අද මම හිතාගෙන ඉන්නේ උදේට නූඩල්ස් තෙම්පරාදුවක් හදන්න. මේ මගේ ගාර්ඩන් එකේ මම හදාගත්ත පුංචි නිවිති පැලේ මාසයක්වත් යන්න කලින් ඔන්න උසට හැදිලා. ඉතින් මේ නිවිති වලින් නිවිති කොළ ටිකක් කඩාගෙන මේ තෙම්පරාදුවටම එකතු කරන්නයි හදන්නේ. ඒකේ තමුතු රසක් තියෙනවා. ඒ වගේම එකටත් ගුණයි. ඉතින් නිවිති කොළ ටික කඩා ගන්න කලින් මුලින්ම මම දැක්කම නිවිති ගහේ සමහර තැන්වල පණුව කාලා තියෙන නිවිති කොළ ටිකක් තියෙනවා. ඉතින් මෙතනට ආපු එකේ මේ වෙලාවෙම මේ කොළ ටිකත් අයින් කරනවා. මේ වගේ හොඳ කොළ ටික ඊට පස්සේ කඩලා ඉක්මනින්ම තෙම්පරාදුව දාන්න යමු. ඉතින් ඔන්න මම නිවිති කොළ ටික කඩාගත්තා. එන්න අපි ඉක්මනට ගිහිල්ලා නූඩල්ස් තෙම්පරාදුව හදමු. ඉතින් මම නූඩල්ස් තෙම්පරාදුව හදනකම් එන්නකෝ ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. පහුගිය දවස්වල වැස්සයි හුළඟයි නිසා මගේ සුදු මල් කුමාරිකාව ටික පොළොවට හොඳටම පර වෙලා. ඉතින් ඒ පර වෙලා තියෙන අතු ටික මගේ මහත්තයා වත්ත පල්ලෙහෙන් උණබට ටිකක් අරගෙන ඇවිල්ලා දැන් ඔය අතු බර වෙලා තියෙන තැන්වලට හිටවනවා. එතකොට මේ අතු බර වෙච්ච ඒවා ටික ගානට මේ විදිහට අතු ටික කෙලින් කරලා තියන්න පුළුවන්. නූඩල්ස් තෙම්පරාදුවත් හදාගත්තා. ඉතින් රස බලන්න ගියේ නැති නිසා හිතේ මිම්මට අවශ්‍ය කරන ಜಾති ටික දාලා රස එකතු කරලා ලුණු රස ඒ වගේ දේවල්ම රස බලන්න ගියේ නැහැ. හිතේ මිම්මට තමයි අවශ්‍ය කරන ස්පයිසස් ටික දාලා
මම නූඩ්ල්ස් එක මේ විදියට දැන් හදාගත්තේ. ඉතින් ඉක්මනින්ම උදේ කෑම එකත් කාලා එන්නම්. ඉතින් දැන් මම මේ කරන්නේ මට අත්‍යවශ්‍යම කරන දෙයක්. ඊයේ හවස මම වැඩ ඇරලා ගෙදර එනකොට මම වෙනමම දවස් 7කට මෙනු 7ක් හදාගෙන ඒක මම print out එකක් අරගෙන ආවා. දැන් මේ print out එක මගේ ගෙදර තියෙන frame එකකට මේ විදිහට දාගන්නවා. දවස් 7ට අවශ්‍ය කරන මෙනු 7 මට පේන ස්ථානයේ තියෙන එක මට හරි වාසියි. එතකොට මම දන්නවා උදේ වරුවේ සඳුදා උදේ නම් සඳුදා උදේ ආහාරයට මම පිළියෙල කරන්න ඕනේ මොනවද? දවල් ආහාරයට පිළියෙල කරන්න ඕනේ මොනවද? රාත්‍රී ආහාරයට මම පිළියෙල කරන්නේ මොනවද කියලා මේ විදිහට සතියකට හදාගත්තා. පිළිවෙලකට මෙනු 7ක් හදලා තියාගත්තාම මම හරියටම දන්නවා මේ දවස් 7ට මම හදන්න ඕන කෑම ಜಾති මොනවද කියලා. අද මම උදේ 10:00ට විතර මගේ මහත්තයාත් එක්ක නගරයට යනවා ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ටිකක් ගන්න. ඉතින් මේ දේවල් ටික අරගන්න ඕන නිසා මම ලිස්ට් එකක් හදනවා. ඉතින් ලිස්ට් එකේ විදිහට බඩු ටික පිළිවෙලට ලියාගත්තාම මට එතෙන්ට ගිහිල්ලා හිතා ඉන්න ඕනේ නැහැ. ඉක්මනින්ම මට අවශ්‍ය කරන දේවල් ටික අරන් එන්න පුළුවන්. ඒ වගේම අසනීප තත්ත්වයක් එක්ක මම වැඩි වෙලාවක් නගරේ රැඳෙන්න හිතන්නේත් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මට අවශ්‍ය කරන බඩු ලිස්ට් එක මම ලියාගෙන ඒ අවශ්‍ය කරන දේවල් පුළුවන් තරම් ඉක්මනින් අරන් එන්න තමයි මම හදන්නේ. ඉතින් තාම නගරයට යන්න මට කාල වේලාව තියෙන නිසා මම පුළුවන් තරම් ඉක්මනට මගේ උදේවරුේ අනිත් වැඩ ටිකත් මම ඉවර කරන්නයි හදන්නේ. ඉතින් මගේ මහත්තයා අද මේ කුමල් කුමාරිකාවන්ගේ අතු කැපුවානේ. ඉතින් ඒ අතු ටික එහෙ මෙහෙ තැන් වල දමලා. ඉතින් මම දැන් මේ කරන්නේ ඒ අතු ටික ඔක්කොම එකතු කරලා වතුර බාස්කට් එකකට මේ විදිහට දාලා හෙවණකින් තියනවා. ඉතින් අසනීපුණා කියලා දවසේ තියෙන වැඩ කටයුතු අපිට මගහැරලා යන්න බැහැනේ. ඉතින් නගරයට ගිහින් ආවහම ඇඟට තියෙන අපහසුතාවයත් එක්ක වැඩ කටයුතු ටිකක් කරන්න අමාරු වෙයි කියලා හිතන නිසා මම නගරයට යන්න කලින් ඉක්මනින්ම ගෙදර දොරත් පිරිසිදු කරන ටික කරනවා. ඉතින් උදෑසන වරුවේ කොහොමත් මම ගෙදර දොර පිරිසිදු කරන එක අනිවාර්යයෙන්ම කරන දෙයක්. විශේෂයෙන් ගෙදර ඉන්න දවස්වලට මම හරිම කැමතියි මගේ ගෙදර පිළිවෙලට පිරිසිදුව තියාගන්න. හදිස්සියේවත් අඳුරන හිතවත් කෙනෙක් නෑදෑ කෙනෙක් ගෙදරට එනකොට අපි කොච්චර අසනීපෙන් හිටියා වුණත් ඒ අය අපේ ගේ දිහා බලලා අපිවත් මනිනවා. ඉතින් ඒ නිසා ඕනම ගෙදරක මම නම් කියන්නේ මුලින්ම ගෙදර පිරිසිදුව පිළිවෙලට ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් මේක මම පුරුද්දක් වශයෙන් අනිවාර්යයෙන්ම මම මොන දෙයකටත් කලින් ගෙදර පිරිසිදු කරන වැඩේ නම් ඉක්මනින්ම කරනවා. තාමත් නගරයට යන්න මට පොඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙන නිසා අන්න ඒ වෙලාවේ මම දැන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් මුලින්ම ගේ දොර ටික මේ විදිහට පිරිසිදු කරලා අතුපතු ගාලා නගරයට යනකොට මගේ හිතටත් හරි අමුතු සැහැල්ලුවක් දැනෙනවා. එතකොට මම දන්නවනේ මට ගිහින් ඇවිල්ලා කරන්න ලොකු වැඩක් ඉතුරු වෙලා නැහැ කියලා. ඒ නිසා මේ ගැම්මෙන්ම මේ වැඩ ටිකත් කරලා ඉවර කරනවා. ඉතින් මේ මගේ ජනේලේ එහා පැත්තේ මල් පෝච්චි එක හදලා තියෙන මේ සුදු මල් කුමාරිකාව ටිකක්. ඉතින් ඒ පැල අතරින් මේ වල් පැලහැර ටිකකුත් හැදිලා. ඒව ටිකත් ගලවලා ඒකට උදේම වතුර ටිකකුත් දානවා. ඉතින් මං කලින් වීඩියෝ එකේ කිව්වනේ මෙතන තියෙන පැල දෙක පැල සහිත පෝච්චි දෙක අයින් කරලා වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් තාම මේ වෙනස කරේ නැහැ. එතකොට ඒක පෙන්වන්න. දැනට මේ මල් කුමාරිකාවන්ට වතුර ටික දාලා ඒ වැඩට ඉවර කරනවා. ඉතින් මේ තියෙන මගේ පුංචි ගෙදර ගල් අල්ලපු බිම. ඉතින් මේ ගල් අල්ලපු පොළව හරිම සනීපයි.
කට් ඇන්ඩ් පොලිෂ් ක්‍රමයට තමයි මේ පොළොව අපි හදලා තියෙන්නේ. ඉතින් මේ පොළොව මදින්න අපිට කියලා තියෙන මේ වගේ කොහු සහිත කොස්සක් ගන්න කියලා. ඉතින් ප්ලාස්ටික් වගේ කෙඳි තියෙන කොහු වලින් මේ බිම අතු ගන්නවට වැඩිය කොහු සහිත තියෙන කොසුවකින් බිම පිරිසිදු කරනකොට පොළොව පිරිසිදු වෙනවා වගේම පොළොව මැදිලා වගේ තියෙන පෙනුමක් පේනවා. ඉතින් වෙලාවත් ටික ටික යන නිසා වැඩටිහිකුත් උදේවරුේ වැඩිපුර කරපු නිසා තේ එකක් බොන්න ඕනේ. ඉතින් රස්නෙන් කහට කෝප්පයක රස බලන්න හිතුවා. ඉතින් ඔන්න මම දැන් තේ එකක් හදාගෙන උගුරක් ටිකක් රිදෙනවා, ඇඟපතරක් ටිකක් අමාරුයිනේ. ඉතින් මේ දෙකටම හරියන්නත් එක්ක ටිකක් රස්නෙන් තේ එකක් බොමු. ඉතින් මම විතරක් නෙමෙයි මගේ මහත්තයාත් ගෙදර ඉන්න නිසා අපි දෙන්නටම මම දැන් තේ එකක් හදන්න යන්නේ. මේ මල් ලේඩි ජේ එකෙන් ගත්ත හීලි දිග තේ හැන්දක්. ඉතින් මේ වගේ තේ හැඳි කිහිපයක් මම අරගත්තා. මේ තේ හැන්දෙන් හරිම පහසුයි තේ එකක් ඉක්මනින් කලවම් කරගන්න පුළුවන්. බලන්නකෝ එක කලවම් වෙන ලස්සන. උදේවරුව ගෙවෙන්නත් කලින් ඉක්මනින්ම නගරයට ගිහිල්ලා මට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික මම අරගෙන එන්නම්. එතකම් පොඩ්ඩක් ඉන්නවද? වෙලාව 11යි කාලත් වුණා. ඉතින් ලිස්ට් එක අරගෙන ගිය නිසා ඔන්න ඉක්මනින් මට බරු ටික අරගන්න පහසු වුණා. ඉතින් මුලින්ම අපි ගියේ කීල්ස් එකට. කීල්ස් එකේ ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට මේ පර්ෆියුම්ස් දාලා තිබ්බා. ඉතින් මේ රෝමන්ත්‍රා එකේ මම ජස්මින් පර්ෆියුම් එකක් ගත්තා. ඒක 2100 ගානේ පර්ෆියුම් එක 1590ට දාලා තිබ්බා. නේල් පොලිෂ් එකකුත් වුණ නිසා ඒකත් ගත්තා. මගේ මහත්තයාට මේ පර්ෆියුම් ස්ප්‍රේ එකකුත් ගත්තා. ඉතින් මේ බලන්න මේ වෙල්වට් එකේ බිග් කොෆර් එකක් දාලා තිබ්බා. සබන් පෙට්ටියම රුපියල් 499ක් වුණේ. ඉතින් සුදන්ත එකෙත් මේ වගේ රුපියල් 140ක ඉතුරුවක් තියෙනවා. ඒකේ මේ පැක් එකත් ගත්තා. ඉතින් ඊළඟට මම ඉක්මනට පෙන්නන්න මං ගත්ත සුදු ලුණු, කඩල, පරිප්පු, අල, ඒ වගේම පොඩි ලුණු, ලොකු ලුණු මේ වගේ දේවල් ටිකක් මං ගත්තා. ඒ වගේම හාල් අරගත්තා. ඉතින් මම නගරයට ගිය වෙලාවේ ගම්පහ නගරයේ තියෙනවා චිලී කියලා කුළුබඩු කඩයක්. ඉතින් මේ චිලී එකෙන් මම අරගත්තා මෙන්න මේ මී පැණි වලට සුදු ලුණු දාලා තියෙන ජා එක. මේක රුපියල් 680ක් වුණේ. මෙන්න මේ මී පැණි බෝතලේ රුපියල් 780ක් වුණේ. ඉතින් මම මේ දෙකම අරගත්තා. ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු වර්ග කිහිපයකුත් අරගත්තා. මට ඇත්තට මේ චිලි එක පුරුදු කළේ මගේ මව. ඇය තමයි මට මුලින්ම එයා ගෙනාපු කුළුබඩු වලින් මටත් කෑම හදනකොට දීලා රස බලන්න කිව්වේ. ඉතින් ඇත්තම රසයි. මේ තියෙන ජින්ජර් පවුඩර් එක මේක රුපියල් 68ක් වගේ මිලක් වුණ මේ පොඩි පැකට් එක. ඉතින් මම තේ එකක් හදන වෙලාවට මේ පැකට් එකෙන් ජින්ජර් පවුඩර් ටිකක් දාලා බීලා තිනවා. හරිම රසයි. ඊට පස්සේ මම ගත්තා මේ වගේ ස්පයිසස් ගානත් අඩුයි අපේ බජට් එකට අනුව ගන්නත් පුළුවන්. ඉතින් මම ගත්තා 3-5 මිරිස්, කෑලි මිරිස්, පැදුපු 3-5 ගොරක කුරුඳු. ඉතින් කියන්න අමතකුණා කීල්ස් එකෙන් මම මේ පැප්‍රිකා පවුඩර් එකකුත් ගත්තා. ඔන්න ඉතින් මගේ මහත්තයා මට වත්තෙන් පොලොස් කිරියක් අල්ලලා දුන්න අද හවස හදන්න. ඔන්න ඉතින් ඒකත් ඔහොම තියලා එන්නකොට දෙයක් පෙන්වන්න. ඉතින් මගේ ගාඩන් එක මේ දවස්වල හදාගෙන යන නිසා මගේ ගාඩන් එකේ කර්ටන් ක්‍රීප්ස් වලින් මම තාප්පේ වැහෙන්න ප්ලාන්ට්ස් හදන්න. ඉතින් කර්ටන් ක්‍රීප්ස් හදන්න මේ වගේ දිග එස්ලෝන් බට වලින් තාප්පේට තියලා ඒවෙන් තමයි කර්ටන් ක්‍රීප්ස් හදන්න යන්න. ඉතින් එතකොට මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් වැඩත් අස්සේ ගාඩන් එකේ වැඩයි, ගෙදර වැඩයි, අස්රේපයි මේ හැමදේමත් අස්සේ මගේ උදේවරුව අද නිවාඩු දවසේ මම මේ විදිහට තමයි ගත කරේ. ඉතින් මගේ ගාඩන් එකේ උසට උසේ හැදලා තියෙන මේ ලස්සන මල රෝස පාට අටපැටිය. ඉතින් තවත් අලුත් දවසක හමු වෙමු.